Like and subscribe. හෙලෝ ගයිස්, ඔයාලට කොහොමද? අද අපි යනවා යාළුවෙක්ගේ ගෙදර. මයි ඒෂුයි හස්බන්ඩ්ගෙන් තමයි යන්නේ. අද චූටි පාටි එකක් තියෙනවා. එහෙනම් ඔයාලත් දෙන්න අපිත් එක්ක යන්න. දෙකයි යන්න ඕනේ. ඒෂු දුයි. අපි අද හයිවේ එකෙන් තමයි යන්නේ හෝමාගමට. Outer Circular Expressway. මෙතනින් දැන් අපි Meters. Merge onto Outer Circular Expressway EO2. අපි එක්සිට් උනේ කොට්ටාවෙන්. ඇත්තටම අපිට එක්සිට් වුණාට පස්සේ හරි බඩි ගින්නක් ආවා. ඊට පස්සේ මෙන්න මේ රෙස්ටුරන්ට් එක දැක්කා. අපි එතනින් අතර කළා. හස්බන්ඩ් ගියා බලන්න කොහොමද කෑම කියලා. ඊට පස්සේ එතන යා හොඳයි කිව්ව හින්දා ඒෂුයි මමයි ගියා. ඔයාලත් බලන්නකෝ ඔයාලගේ කෑම. ඇත්තටම මේ දැක්කහමත් හරි ලස්සනයි. ඒ වගේම තමයි ඉතින් හරිම රසයි කෑම එකත්. ඒ ෂුත් එක්ක ඔක්කොම කරන්න පුළුවන්. එයාට කවා ගන්න ගියාම තමයි මාරම අමාරුවක වැටෙන්නේ මං. කොහොමද ඉතින් කෑම එකේ තියෙන පපඩනේ අයිතිකාරය තමයි අපේ ඒෂු. ඊට පස්සේ අපි එතනින් කෑම කාලා ඉවර වෙලා ආයෙ පිටත් වුණා. ඊට පස්සේ හෝමාගම ආර්පිකෝ එකට ගියා අපි මොන හරි අරගෙන යන්න කියලා හිතාගෙන. හරි දැන් අපි ගත්ත බඩු ටික බිල් කරගත්තා. දැන් අපි ආයෙත් ගමන යන්න පිටත් වෙමු. ඇත්තටම යමු කිව්වට ඔයාලා දන්නේ නැහැ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ මෙයා මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ගෙදර. ඒ ගෙදර අයියාගේ අක්කගේ බර්ත්ඩේ එක. ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි මේ යන්නේ. එයාලා චූටි කාලෙකදී අපිට හම්බුණත් හරියට එයාලා අපේ පවුලේ සමාජිකයෝ වගේම අපිට හරි එකතුයි. ඉතින් අපි මේ ගමන හරි ආසාවෙන් තමයි යන්නේ. මොකද තමන්ගේ කියලා දැනෙන හැම තැනම සතුට ඉතුරුලා යනවා කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒකෙ හින්දා.
කොහොම හරි කතාවෙන් කතාව අපි ඒ අයියලාගේ ගෙදර ආවා. හැබැයි අපි එනකොට අක්කයි බබයි නම් හිටියේ නැහැ. අක්කා බබාව ක්ලාස් දාන්න ගිහිලා හිටියේ. අයියා නම් ගෙදර හිටියා. මම මේ ගෙදරින් ආසම තැන තමා මෙතන. මේ බුද්ධ රූපේ දැක්කාම හිත හරි ලස්සනට නිවිලා යනවානේ. හස්බන්ඩ්ුයි අයියයි කතාවට වැටිච්ච හින්දා මං ඒජුවත් අරන් හිමින් පල්ලෙහාට ඇවිදගෙන ගියා. එහෙම ඇවිදගෙන යනකොට තමයි මේ යාළුවෝ දෙන්නත් අපි දැක්කේ. ඔන්න ඉතින් අපේ දඟයට ආපහු වෙලෙ පැත්තට යන්න ආස හිතිලා. කොහොම හරි හස්බන්ඩ් රවට්ටගෙන ආයෙ එක්කන් ආව ගෙදරට. දැන් එන්න චුට්ට දඟ නම් වැඩි වෙනවා අපේ ඒජුගේ. හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබ්බේ පෙබරවාරි 20. මේ අයියාගේ බර්ත්ඩේ එක තිබ්බේ පෙබරවාරි 28. ඉතින් අයියා හස්බන්ඩ්ට තෑග්ගක් ගන්නත් අමතක කළා නම් නැහැ. හරි සයිස් එකටම ටී-ෂර්ට් එක තෝරලා. ඒ જાතියෙම වෙන කලර් එකකින් එයාගේ හස්බන්ඩ්ටත් අරගෙන. කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා රෑ කෑම ලෑස්ති කරන්නයි මේ හදන්නේ. මේ අක්කිට හරි රසට කෑම හදන්න පුළුවන්. මෙයා අද අපි වෙනුවෙන් ස්පෙෂල් කෑම එකක් තමයි හදනවා කිව්වේ. හැමෝම එකතු වෙලා වැඩ කරනකොට හරි ලස්සනයි නේද? මුළු කුස්සියම හිනාවෙන් පිරීලා තමයි තිබුණේ. ඒ අස්සෙන් අපේ කොමුඩු පෙරේතයා බලන්නකො කොමුඩු ගෙඩියට වැඩේ දෙනවා. මුළු කුස්සියම කෑම සුවඳින් පිරීලා ගිහිල්ලා. ඒ වගේම විහිළු කතා වලින් හිනාවෙන් අපි හැමෝගෙම හිත හරි සතුටින් පිරීලා තමයි මේ තියෙන්නේ. කොයි ඉක්කි පැටවුනේ? කික්කි පැටිය කියන්නේ බායාට. අද නම් කිචන් එකට චෙෆ්ලා වැහිලා. එක එක්කෙනා එක වැඩ. එක්කෙනෙක් සැලඩ් හදනවා, එක්කෙනෙක් ජූස් හදනවා, තව එක්කෙනෙක් කෑම හදනවා. මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරුව මං ඔහේ ඇවිදිනවා. අනේ මන් දන්නේ නැහැ. අපි හරිය සතුටින් ගෙවුණු දවසක් තමයි අද දවස කියන්නේ. අපේ ඒජුට සෙල්ලම් කරන්න තවත් චූටි යාළුවෙක් හම්බ වුණා. ටේෂෝන් හරි ආදරණීය දරුවෙක්. පේනවනේ දෙන්නගේ සෙල්ලම. බුද්ධි අයියා හදපු මේ වෙජි සැලඩ් එක නම් මාරම රසයි. ඒක ඔයාලත් හදලා කාලා බලන්න ඕනේ අනිවාර්යෙන්ම. මාර රසයි. රෙසිපි එක ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න මං කියන්නම්. මෙන්න මේක තමයි අපේ පාටි එකේ ස්පෙෂල්ම ඩ්‍රින්ක් එක. ඒ ඩ්‍රින්ක් එක අපිව ගොඩාක් සතුටින් තිබ්බා කියලා මං හිතනවා. ඒ ඔක්කොම වැඩාසි බලන්නකෝ. අපි මැච් එකත් බලන්න අමතක කළේ නැහැ. අපේ ක්‍රිකට් ටීම් එක ලොකු ගේමක් දුන්නා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ, අපි පරාද වුණා.
අපේ ස්පෙෂල් ඩ්‍රින්ක් එක කහට පාට සුවඳ රස හරි හරියට දන්නෝ දනිත් ඉතින්. Birthday to you. අයියෝ ඔහොම නෙමෙයි දාන්න ඕනේ මෙහෙම. වැලමිටේ. නෑ. හරි. කවුද දාන්නේ අර හරි. ෆයිනලි මේ තමාකි අපිට ස්පෙෂල් බිරියානි එකක් හදලා දීපු විදිය. කොහොම හරි කිචන් එකේ වැඩ සේරම දැන් අපි ඉවරයි. එහෙනම් දැන් අපි යමු කේක් කපන්න. Happy birthday to you. Happy birthday, dear. Happy birthday to you. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. ඒකයි එකම ප්‍රාර්ථනාව. ඉතින් ඔන්න ඔහොමයි අපේ චූටි පාටිය පටන් ගත්තේ. මගේ වීඩියෝ එක බලුවට thank you. ගිහින් එන්නම්. bye bye.